ඔගොල්ලෝ කන්සන්ට්‍රේෂන් කියලා යන්නේ මම දන්නවා හුඟක් වෙලාවට මෙන්න මේ වගේ කුණුහරුප. මේ කුණුහරුප තමයි. මේවයින් වෙන්නේ හරිද? බැරියවුන්ට පුළුවන් වෙනවා කියලා හිතන එක. සහ පුළුවන් එකාටත් බැරුව යන එක. හිතන්න පුළුවන් එකාටත් බැරුව යන එක වෙන්නේ. ඌත් ෆෝමියුලේටඩ් වෙනවා. එන අපරාධයක්. ඒකෙන් එළියට ඇවිල්ලා තනියම හිතන්න. රයිට්? එහෙම හිතන්න. ජෙනරලි උගන්වනකොට අර හැමෝටම හරියන තෛල දෙන්න වෙනවා. ඒකින්ද තමයි මම මේ පේපර් ක්ලාස් එක කරන්න ඇවිල්ලා ඉන්නේ. හරි? එතකොට එතනදී මම මේ කන්ට්‍රොවර්ෂල් කතා ගොඩක් කියන්නේ උඹලගේ දන්වැල් කඩන්න. අරගෙන හිතන එකාට හිතන්න ඉඩ අරින්න. ඒතර ස්මාර්ට් විදියට වැඩේ ගොඩ දාගන්න පුළුවන් එක අනිවාර්යෙන් ඒකෙන් වැඩේ ගන්නවා. හැම කෙනාටම බැරුව ඇයි? පුළුවන් කෙනා කරන්න. අනිත් අය try කරන්න. හරියට හිතුවොත් ලෝකේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. නෑ එදා ගම්පා පන්තියේදී ඒක මේ මෙතනත් මම නිකන් කියන්න. මට හිතිච්ච දෙයක්. හදිස්සිය කියන්නේ මගේ ජීවිත කාලය තුල මගේ කටින් එළියට පැනපු හරිද? අර වටිනාම වචන කිහිපේ දා ගම්පහදී එළියට ආවා. ඒක මම මේ විදිහට කියන්නේ. දැන් ඔයාලා මේ එයා කන්ඩිෂන් මැෂින්ස් ටික මේකේ තියෙන හින්දා මේක ඇතුලේ මොකද වෙන්නේ? රස්නේ නැතුව සීතලට ඉන්නවා. හරි. එතකොට මේ එයා කන්ඩිෂන් මැෂින්ස් ටික නොතිබුණා නම් මොකද වෙන්නේ? මේක ඇතුලේ ඉන්න බෑ තැම්බෙනවා. ඇයි ඒ? පළවෙනිම දේ අද ඉර එළිය නොතිබුණොත් මේක ඇතුලේ ඉන්න අමාරු වෙයිද ලේසි වෙයිද? ලේසි. සූර්යා තදින් පෑවුවොත් අපිට මේක ඉන්න අමාරුයි. ඇයි ඒ? සූර්ය ආලෝකයේ ඇවිල්ලා මේ බිත්තිවල වැදිලා ආලෝකේ එන්නේ. ආලෝකය කියන එකට තරංගායාමයන් සංඛ්‍යාතයන් තියෙනවා. ශක්තිය යම් විදියකින් තාප විකිරණ වලට වඩා වැඩි. අපි ඉගෙන ගන්නවනේ. ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියෝ නැත්නම් අපි කියන මේ මොකක්ද අර විදුලි චුම්බක වර්ණාවලිය නේද ඒකට කියන්නේ. විදුලි චුම්බක වර්ණාවලිය ඉගෙන ගන්නවනේ. ඒකේ දෘශ්‍ය කලාපයට වඩා ශක්තිය වැඩි අය කවුද? පාරජම්බුල. ශක්තිය අඩු අය කවුද? අදෝරක්ත. ඒගොල්ලෝ තාප විකිරණ කියලා දන්නව ඇතිනේ. දන්නව නේද? රයිට්. ඒතර වෙන දේ මෙන්න මේකයි. ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති තාප්ප බිත්ති රත් වෙනවා. රත් වුණා මේක සීතල වෙන්න වෙලා යනවා. ඒ රත් වෙන්නේ තාපය නිසාද ආලෝකයේ වැටිලාද? සූර්යාගේ සිට තාප විකිරණ දෙන්නේ ආලෝක කිරණ දෙන්නේ. ආලෝක කිරණ එන්නේ. ඒතර ආලෝකයේ සතු ශක්තිය වැඩි. ආලෝකයේ සතු ශක්තිය වැඩි. පාරජම්බුල කිරණ වලට වඩා ශක්තිය අඩුයි. නමුත් අදෝරක්ත කිරණ වලට වඩා ශක්තිය වැඩි. එතකොට වැඩි ශක්ති කිරණ මේ බිත්ති අවශෝෂණය කරනවා. හිතන්නකෝ රුපියල් 1000ක් මම අරගෙන 200 පස් පාරකට වියදම් කරනවා. එතකොට වැඩි ශක්ති සහිත ආලෝක කිරණ මේ බිත්ති අවශෝෂණය කරලා මොකද කරන්නේ? අඩු ශක්තිය සහිත චූටි පැකට් විදියට දිගු කාලයක් නිදහස් කරනවා. අන්න ඒව තමයි තාපය ඇති කරන්න හේතු වෙන්නේ. එතකොට අපිට රස්නෙයි. එතන හැමතිස්සෙම විකිරණය කියන එකේ සිද්ධ වෙන්නේ ওই වගේ වැඩක්. සූර්යාගෙන් එන ආලෝකය අවශෝෂණය කරගන්නවා වස්තු. ඒ විශාල ශක්තිය එකපාර රිලීස් කළොත් එහෙම ආලෝකයෙන් පිට වෙන්නේ. ඒ නඩු මොකද්ද පිට කරන්නේ? චූටි කෑලි වලට කඩලා තාපය පිට කරනවා. අන්න ක්‍රමයක් විද්‍යාව ඉගෙන ගන්න උඹලා. පුළුවන් නම් කෑලි කඩන්න නැතුව අවශෝෂණය කරගත්ත ආලෝක ශක්තිය අනිත් පැත්තට ඒ පැකට් එකම අනිත් පැත්තට රිලීස් කරන්න පුළුවන් මැටීරියල් එකක් හදපල්ලා. ඒ වගේම බිත්ති හදපල්ලා. මේ ලයිට් ඔක්කොම ගලවපල්ලා. කිසිදු ආලෝක ප්‍රභේදයක් එතකොට ඔබට ඕන වෙන්නේ නැහැ. තේරුණාද කියන දේ? රාත්‍රී කාලයේදී විතරයි ආලෝකය ඕන වෙන්නේ. එහෙම වුණොත් සූර්යාලෝකය එනවා
අර අවශෝෂණය කරගන්න ආලෝකයේම තාපයේ වෙනුවට ආලෝකයේ විදිහට නැවත පරාවර්තනය කළ හැකි ප්‍රභේදයක් හොයාගත්තොත් මෙහෙන් අරන් අනිත් පැත්තෙන් දාන්න පුළුවන්. පරාවර්තනය නෙමෙයි. ඇබ්සෝබ් කරලා මේ පැත්තෙන් එළියට දාගන්න පුළුවන්. දැන් ඒකට මොකද්ද කියන්නේ කියලා. උරාගත් එක දැන් මේක සර්ෆේස් එක නම් ලයිට් එක මෙහෙන් ඇවිල්ලා මේ පැත්තට රිෆ්ලෙක්ෂන් නේ. එහෙම නෙමෙයි. මේක ඇබ්සෝබ් කරලා ඇතුළට දී ගන්න පුළුවන් විදියක් හදාගත්තොත් අන්න අලුත් වැඩක්. හරි? සයන්ස් කියන්නේ අන්න අපි දන්න දේවල් වලින් හිතන්න. concept. හරි? සයන්ටිස්ට් කෙනෙක් වෙනවා නම් අන්න හිතලා කරන්න වැඩ. try කරන්න. පුළුවන් වෙයි. concept එක simple තර්කයක් විතරනේ. කරන එක ඊට වඩා ගොඩක් තියෙනවා. නමුත් කවදා හරි දවසක එමෙ achievement එකක් තියාගන්න පුළුවන් නම් මරු. ගෝල් එකක් තියාගන්න. පුළුවන්ද කියලා බලන්න. හරි. දැන් බලන්න මම ගාන ආයේ